දරුවගේ නළලත ආදරෙන් අම්මගේ පපුවට ලං කරලා දරුවව පපුවට තුරුළු කරගන්න ආදරෙන් සිනහසින් තමන්ගේ දරුවව පපුවට තුරුළු කරගෙන දරුවගේ හිස මතට අත තියාගෙන ආදරෙන් හිස පිරිමදිමින් හැම අම්මා කෙනෙක්ම දරුවට කියන්න ආදරණීය මගේ රත්තරන් පුතේ අද ඔයා ළඟ මේ විදිහට ඔයාගේ අම්මා වාඩි වෙලා ඉඳියට කවදා හරි දවසක ඔයාගේ අම්මත් වයසට යනවා මගේ පුතේ. අද ඔයාට රසට කෑම බීම හදලා ආදරෙන් කවල පොවල බලාගත්තට කවදා හරි දවසක ඔයාගේ අම්මත් වයසට යනවා මගේ දුවේ. එදාට අම්මත් හැරමිටියෙන් ඇවිදින දවසක් උදා වේවි පුතේ. මං ඔයාව ආදරෙන් පපුවට තුරුළු කරගෙන හිස අත ගාලා ඔයාගෙන් ඉල්ලන්නේ එක දෙයයි. ඔයාගේ අම්මා වයසට ගියදාට අම්මව මහපාරට ඇදලා දාන්න එපා මගේ පුතේ. කවදාවත් ඔයාගේ අම්මව අනාථ මඩමට මහලු නිවාසෙට ගෙහින් දාන්න එපා මගේ දුවේ. සෙනෙහසින් දරුවගේ ආදරණීය පපුවට තුරුළු කරගෙන හිස පිරිමදිමින් කියන්න හැම අම්මා කෙනෙක්ම දාස මාසය කුසේ දාරා බිහි කල මගේ පුතේ සිරුරේලේ කිරට පෙරා නුඹට පෙව්වා දුවේ මගේ සෙනෙහස හිතේ උතුරනවා පුතේ වරදට මම ගහන්න ඇති පුංචි කාලේ දුවේ කවදාවත් තරවෙන්න එපා චුටි දුවේ සංගවානුඹ ගතේ නැලෙව්වා මම පුතේ බැරි වුණාම අම්මාට සලකනවද පුතේ බත් කාට කාට අනලා මට කවනවාද දුවේ සෝදලා කොනු ගතේ නහවනවද පුතේ මහලු මඩමි මහපාරේ තනි කරදා පුතේ යන්න එපා කවදාවත් නුඹේ අම්මව පුතේ
පිටු පාස පීලේ ඉන්නේ මිසීතලේ පියසෙනෙහසට කවුගීලිය වුණා මදි අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ ඇත්තටම අපි තාත්ත ගැන කතා කරනවා හරි අඩුයි පුතේ ඒත් මේ ලෝකේ තාත්ත කෙනෙක්ගේ හදවතේ ගලන දරුසෙනෙහස දන්නේ තාත්ත කෙනෙක් විතරමයි පුතේ ඒ වේදනාව දන්න රත්තරන් තාත්ත කෙනෙක් ඔබ වෙනුවෙන් කරන කැපකිරීම අපරිමාණයි උදේ පාන්දර 3ට 4ට නැගිටලා සෙනෙහසින් ඔයා වෙනුවෙන් කහට උගුරක් තේ කෝප්පයක් බීලා ගෙදරින් පිට වෙලා යන තාත්තා ගිනි කාස්ට කව්වේ දාඩිය පෙරාගෙන අප්‍රමාණව දුක් විඳලා සල්ලි හොයනවා පුතේ අමෝරා වැස්සි තෙමි තෙමි දහසක් දුක් වේදනා විඳගෙන මුදල් හොයන ඔයාගේ රත්තරන් තාත්තා හොයාගන්න සොච්චම් මුදල් අරගෙන ගෙදරට එන්නේ තාත්තගේ බඩ පුරව ගන්න බලාගෙන නෙවෙයි මගේ පුතේ උදේ ඉඳන් රෑ වෙනකන් මේ විදිහට අප්‍රමාණව දුක් විඳ විඳ සල්ලි හොයන්නේ තාත්තගේ බඩ පුරව ගන්න නෙවෙයි පුතේ බඩගිනි කියලා අම්මා ළඟට දුවගෙන යනකොට රස කෑම හදලා දෙන්නේ තාත්තා දුක් විඳලා හොයන සල්ලි වලින් ලස්සන ඇඳුම් පැළඳුම් ආවිත්තම් කන කරන් ආභරණ සෙල්ලම් බඩු බෝනික්කු ගෙනහැල්ලා දෙන්නේ තාත්තා දුක් විඳලා හොයන සල්ලි වලින් එහෙම කරන තාත්තගේ පපුවේ දරුවෝ වෙනුවෙන් කොච්චර වේදනාවක් දුකක් තියෙනවද ඒත් වැරදකට ගහද්දි බනිද්දි අපි තාත්තට කොච්චරනම් රවනවද බනිනවද ඔරවනවද හිත පාරවනවද ඒක මහ පාපයක් පුතේ අද ඔබේ තාත්තා සමහර විට මෙතනට ඇවිදින්න නැතුව ඇති අදත් ඔයාගේ තාත්තා ඔයා වෙනුවෙන් සල්ලි හොයන්න මුදල් හොයන්න දුක් විඳින්න යන්න ඇති සෙනෙහසින් ඒ තාත්තගේ රූපේ දැස ඉස්සරහම වාගෙන හදවතින් ප්‍රාර්ථනාවක් කරන්න අද ඔබ මෙතනට ආවේ නැති වුණාට මං කවදාවත් ඔබට වෛර කරන්නේ මගේ තාත්තේ උපන් හැම භවයකම ඔබ මගේම පියතුමා වෙන්න කියලා හදවතින් මං ප්‍රාර්ථනා කරනවා ඒ සෙනෙහබර පියතුමා ළඟ අද ඔබ ওই විදිහට වාඩි වෙලා තමන්ගේ අත තියාගෙන තාත්තගේ දැස දිහා බලාගෙන මොහොතක් කල්පනා කරලා බලන්න පුතේ උඩේ වැඩට ගිය තාත්තා සමහර දාට ගෙදරට එන්නේ මහ රාත්‍රිය වෙලා එතකොට අපි හොඳටම නිදි ළඟට ඇවිත් රෙද්ද පොරවල මූණ ඉඹලා ආදරෙන් අම්මගෙන් අහනවා මගේ සුදු දුවාද කාලද මගේ පුතාද කාලද ඉන්නේ කියලා ඊට පස්සේ තමයි තාත්තා බත් පිඟාන අතට ගන්නේ එහෙම කරන තාත්තා ඔයාව වඩාගෙන පෙරහැර බලන්න සිරීපාද කන්දේ නගින්න ගියපු හැටි ලෙඩක් දුකක් ඇදුනහම බෙහෙත් ටික අරන් දීපු හැටි පුංචි කාලේ අතින් අල්ලගෙන මිදුල වටේට සෙල්ලම් කරපු හැටි ඔබට මතකද මගේ පුතේ මොහොතක් ඒ ගැන සිහිපත් කරන්න ගියා ඈත පිටිසරගම් වලට පියා සොයාගෙනත් නිල මුදලුත් දුන්නු පියා මේ ආකාර සැපතාප මට දුන්නු පියා සම්මා සම්බුදු
සෙමින් සුරතල්ලුණු මාගේ අත මිදුල වටේ සෙල්ලම් කරනවා ඇත සිහිවන විටදී පියතුම ඔබේ පුරුදු අත